එන්න අපි මාළුවේ බාබකියු කරමු. හොයාගන්න වැවේ ගිලන ගිය උස මහත මාළුවේ. කොරපතු වරල් කරමල් ඔක්කොම අයින් කරලා සුද්ධ කරලා ගන්න. මේ වගේ කට්ටයක් දෙපැත්තෙම දාගන්න. දැන් ඉතින් මාළුවා රෙඩි. දෙවෙනි අදියරට යමු. ගලේ අඹර ගන්න රම්පේ කරපිංච නයි මිරිස් අමුගම් මිරිස් ඉදුණු මිරිස් වියලි ගම් මිරිස්. කාකුඩු තුනපාකුඩු මිරිස් කුඩු කුරුඳු කරාමුණට එනසාල් සූදුරු ලූණු සුදු ලූණු ඉඟුරු. මේ ගුලියට හොඳට දෙහි දාගන්න ඕනේ. දෙහි වැඩිපුර දාගත්තට කමක් නැහැ ඉතින්. ලුණුත් හොඳට දාගන්න. සෝයි සෝස් ෆිෂ් සෝස් දෙකම දාලා මේක හොඳට අත ගා ගන්න. දැන් මේ මිශ්‍රණයෙන් භාගයක් අරගෙන මාළුවගේ දෙපැත්තම හොඳට ගා ගන්න තමයි තියෙන්නේ. හොඳටම ගා ගන්න දෙපැත්තේ දෙවරන විදියට. අපි දාගත්ත කට් එක ඇතුළටත් යන විදියට මේ මිශ්‍රණය ගා ගන්න හොඳට. මෙහෙම පැයක් විතර පැත්තකින් තියලා තෙල් ටිකකුත් හොඳට ගා ගන්න දෙපැත්තෙම පොල් තෙල්. අපේ ලොකුවම ඕස්ට්‍රේලියාවෙන් එද්දි ගෙනාපු ග්‍රිල් එක මැද්දේ තියලා දැන් මාළුව බාබකියු කරගන්නයි යන්නේ. බාබකියු කරද්දි ඉතින් ගොඩක් අඟුරු දාලා එකපාර පුච්ච ගන්න යන්න එපා. එතකොට පිටහම විතරයි පිච්චෙන්නේ. ඇතුළේ කුක් වෙන්නේ නැති වෙනවා. සැරෙන් සැරේට මාළුව දෙපැත්ත හරව ගන්න අමතක කරන්නත් එපා. මාළුව ගානට කුක් වෙලා ලස්සනට ඇවිල්ලා තියෙනවා. අපි යමු සෝස් එක හදාගන්න. තෙල් ටිකක් රත් කරගන්න. තෙල් ටික රත් කරගෙන අපි ගලේ අඹර ගත්ත මිශ්‍රණයේ ඉතුරු ටික මේකට දාගන්න. මේකේ අමු රස යනකම් හොඳට උයා ගන්න. සීනි ටිකක් එකතු කරගන්න අමතක කරන්න එපා. දාගන්න ටොමැටෝ කෙචප් නැත්නම් මාගරනලා කඩෙන් ගත්ත තක්කාලි සෝස්. මේ සෝස් එක හොඳට උයා ගන්න. මොන සෝස් ආවත් ඔය මේ සෝස් එක ගන්න සෝස් එකක් නැහැ. දැන් ඉතින් මේ සෝස් එක මාළුවගේ උඩට දාගන්න තමයි යන්නේ. ඔයාලට ඉතින් පැත්තකින් දාලත් කන්න පුළුවන් ඕන නම් කැමති නම් මම නැත්නම් මේ විදිහට උඩින් දාලා හොඳට ගා ගන්නවා මේ මාළුවගේ. මාළුව හොඳටම කුක් වෙලා තියෙන ඉතින් රාපාරකුත් එක කනවා කියන්නේ සුපිරියක් තමයි. එහෙනම් ගිහින් එන්නම් පළව පාරක් දාගෙන යන්න.